ඊළඟට ලියා ගන්න සදාචාරාත්මක මතවාද. සදාචාරාත්මක මතවාද ලියා ගන්න. සදාචාරාත්මක මතවාද. ප්‍රධාන අංක 2. ඔන්න මම දැන් කරලා ඉවරයි මම පුතා සමාජීය ඉවරයි. එහෙනම් ප්‍රධාන අංක 2 ලියා ගන්න සදාචාරාත්මක. මතවාද. IT හින්දා තියෙන සදාචාරාත්මක මතවාද. අර මං කිව්වේ පුතේ ලිඛිත දෑ සොරා ගැනීම අය පෞද්ගලිකත්වයට හානි කිරීම. ලියා ගන්න 1 පෞද්ගලිකත්වයට හානි කිරීම. පෞද්ගලිකත්වයට හානි කිරීම. ඒ යටතේ චුට්ටක් ලියාගෙන ඉන්න ඉස්සරලා බෝඩ් එක බලා ගන්න මා පුතා. දරුවෝ පෞද්ගලිකත්වයට හානි කරනවා කියන්නේ අහගන්න. ඒ කියන පුද්ගලයා B ගේ ඊමේල් එක. හරිද? B ගේ ඊමේල් එක. දුරකථන අංකයක් වගේ දෙයක් සීට දෙනවා. B ගෙන් ආන්න නැතුව. ඒ කියන්නේ B ගේ data එකක් A විසින් B ගේ අහන්න නැතුව හොඳේ B ගෙන් අහන්න නැතුව සීට දෙනවා. ආන් ඒ කරලා තින්නේ පෞද්ගලික දත්ත වැරදි ලෙස භාවිතය. දැන් අපි හිතන්නේ මෙහෙමනේ පෞද්ගලිකත්වයට කෙලවනවා කියන්නේ පුතේ අපි හිතන්නේ පින්තූරයක් විකෘති කරලා සමාජ මාධ්‍ය දානවා වීඩියෝ එකක් හදලා සමාජ මාධ්‍ය දානවා අසභ්‍ය එකක් ඒව විතරක් නෙවෙයි ඒ බැරාරුම්ම තත්ත්වය පුතේ ඊමේල් එකක් පවා අන්සතු කරන එක පෞද්ගලිකත්වයට හානි කිරීම. ඇයි ඒක අපේ පෞද්ගලික දත්තයන් ලියා ගන්න. චූටි කැලක් ගාලා යන්න. පෞද්ගලිකත්වයට හානි කිරීම යනු පෞද්ගලිකත්වයට හානි කිරීම යනු පෞද්ගලික පින්තූර ඊමේල් දුරකථන අංක පෞද්ගලික පින්තූර ඊමේල් දුරකථන අංක වීඩියෝ පෞද්ගලික පින්තූර ඊමේල් දුරකථන අංක වීඩියෝ අන්සතු කිරීමයි නැතන් වීඩියෝ ආදී පෞද්ගලික දත්ත වැරදි ලෙස භාවිතා කිරීමයි. ආදී පෞද්ගලික දත්ත වැරදි ලෙස භාවිතා කිරීමයි. ආදී පෞද්ගලික දත්ත වැරදි ලෙස භාවිතා කිරීමයි. ඔම්බුදේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් කාලා තිබ්බා. අගන් වාහන සේවා සපයන ආයතන විභාග ප්‍රශ්නයක්. වාහන සේවා සපයන ආයතනයකට එන ගනුදෙනුකරුවෝ ඒ කියන්නේ සර්විස් සෙන්ටර් එකකට එන ගනුදෙනුකරුවන්ගේ ලබා ගන්නා ඊමේල් රක්ෂණ නියෝජිතයෙකුට දීලා අර කස්ටමර්ස් ළඟින් ගත්ත ඊමේල් ටික. අන්න එතකොට මෙය කිනම් ආකාරයේ ප්‍රශ්නයක්ද කියලා අහලා තිබ්බා. දැන් ඒ සේවා සපයන ආයතන කරලා තියෙන පුතේ අනුන්ගේ data එකක් තවත් කෙනෙකුට දීපු එකනේ. එහෙනම් මේක කිනම් ආකාරයේ ප්‍රශ්නයක්ද පෞද්ගලිකත්වයේ සම්බන්ධ ප්‍රශ්නයක්. ඔන්න උත්තරේ. මතක තියාගන්න. right. ප්‍රධාන අංක 2 දා ගන්න දරුවෝ රචනා චෞරත්වය. නැත්තම් ග්‍රන්ථ චෞරත්වය. නැත්තම් ලිඛිත දෑ සොරා ගැනීම.
රචනා චෞරත්වය, ග්‍රන්ථ චෞරත්වය, නැත්තම් ලිඛිත දෑ සොරා ගැනීම. ඔය නම් කීපෙම කියනවා. නැත්තම් ඔය රචනා සොරකම කියලාත් කියනවා. ඒත් ඕකම තමයි. පුතේ අහගන්න ඒක. බෝඩ් එක බලා ගන්න. වෙනත් අයෙකුගේ ප්‍රකාශනයක්, නිර්මාණයක්, ක්‍රියාකාරකමක්, සිතුවිල්ලක්. වෙනත් අයෙකුගේ නිර්මාණයක්, ප්‍රකාශනයක්, ක්‍රියාකාරකමක්, සිතුවිල්ලක් තමන්ගේ ක්‍රියාකාරකමක් නැත්නම් තමන්ගේ දෙයක් ලෙස ප්‍රසිද්ධ කරන එක. අනුන්ගේ දෙයක්. කෙටියෙන් කිව්වොත් ඉන්ටර්නෙට් එකේ තියෙන අනුන් ලියපු මොනවා හරි ප්‍රකාශනයක් කරන් තමන්ගේ ටියුට් එක නිබන්ධනයක දාලා ප්‍රසිද්ධ කරනවා. අන්න ඒ වගේ. ලියා ගන්න. හැබැයි මේ අහගන්න. ඉන්ටර්නෙට් එකේ තියෙන එකක් ඕගොල්ලොන්ගේ අසයින්මන්ට් එක හරි දාන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි පුතේ ඔයාලා ඒ ගත්ත වෙබ් ලිපින සඳහන් කරන්න ඕන. එක්කෝ අනුන්ගේ දෙයක් ගත්තනම් ඒක ඒ අනුන්ගේ දෙයක් කියලා කියන්න පුළුවන් ඒක උඩුකම ඇතුලේ දැම්මොත්. නැත්තම් අනුන්ගේ නිර්මාණයක් අපි පාවිච්චි කරනවා නම් එයාගේ නම සඳහන් කරන්න ඕනේ යටි. අන්න ඔය ආකාර තුනට අපට අනුන්ගේ දේවල් යූස් කරන්න පුළුවන්. එහෙනම් අංක 1 වෙබ් ලිපින සඳහන් කරනවාට කියන්නේ පුතේ යොමුව සඳහන් කිරීම නැත්නම් යොමුව දැක්වීම. ගෙනහැර දැක්වීම. උපුටා දැක්වීම. බොඩ එක බලා ගන්න. යොමුව දැක්වීම කියන්නේ වෙබ් ලිපින සඳහන් කරන එක. ගත්ත වෙබ් ලිපින සඳහන් කරන එක. ගෙනහැර දැක්වීම කියන්නේ උද්ෘත තුල දාන එක. උද්ෘත තුල සඳහන් කරන එක ගත්ත කොටස. උපුටා දැක්වීම කියන්නේ මුල් අයිතිකරුගේ විස්තර දාන එක. තොරතුරු සඳහන් කරන එක. ඔය ක්‍රම තුනට ගන්න පුළුවන්. ලියන්න. වෙනත් චුටි ටිකක් ගාලා යන්න. වෙනත් අයෙකුගේ නිර්මාණයක්, ප්‍රකාශනයක්, වෙනත් අයෙකුගේ නිර්මාණයක්, ප්‍රකාශනයක්, වෙනත් අයෙකුගේ නිර්මාණයක්, ප්‍රකාශනයක්, ක්‍රියාකාරකමක්, ලබාගෙන මුල් අයිතිකරු පිළිබඳ සඳහන් නොකර එය තමන්ගේ ප්‍රකාශනයන් ලෙස සඳහන් කිරීම. ලබාගෙන මුල් අයිතිකරු පිළිබඳ සඳහන් නොකර එය තමන්ගේ නිර්මාණයක් නැත්නම් තමන්ගේ ප්‍රකාශනයක් ලෙස ප්‍රසිද්ධ කිරීම වේ. සඳහන් නොකර එය තමන්ගේ නිර්මාණයක් ලෙස ප්‍රසිද්ධ කිරීම වේ. මේක වැදගත්. මේක විභාගයට අහනවාමයි තමයි. එසේ වෙනත් අයෙකුගේ නිර්මාණයක් පිටපත් කරන්නේ නම් පහත පරිදි කටයුතු කළ යුතුය.
පාත පරිදි කටයුතු කළ යුතුය. වෙනත් අයෙකුගේ නිර්මාණයක් පිටපත් කරන්නේ නම් පහත පරිදි කටයුතු කළ යුතුය. එක උපුටා දැක්වීම යොමෝ දැක්වීම. යොමෝ දැක්වීම කියන්නේ වෙබ් ලිපින සඳහන් කිරීම කියලා දාගන්න චූටි කැලක් ගාලා. ලබාගත් වෙබ් ලිපින සඳහන් කිරීම. යොමෝ දැක්වීම කියන්නේ ලබාගත් වෙබ් ලිපින සඳහන් කිරීම. දෙක ගෙනහැර දැක්වීම. ගෙනහැර දැක්වීම. ලබාගත් කොටස උද්දුත පාට තුළ ලිවීම. ලබාගත් කොටස උද්දෘත පාට තුළ දැක්වීම. ඔවුන් අනුන්ගේ දෙයක් ගන්නවා නම් එම කරන්න ඕනේ. ඔයගොල්ලෝ මොනවා හරි අසයින්මන්ට් එකක් හදලා ඉන්ටර්නෙට් එකෙන් දෙයක් දානවා නම් මේ තුනෙන් එකක් කරන්න ඕනේ. නැතවට ලකුණු හම්බෙන්නේ නැති වෙයි. 3 උපුටා දැක්වීම මුල් රචකයාගේ තොරතුරු සඳහන් කිරීම. මුල් රචකයාගේ තොරතුරු සඳහන් කිරීම. හරි. ඒකත් ඉවරයි පුතේ. ඊළඟට නීතිමය තියෙන.